Hello Sabaya. Hello Mali. මේ මාරක ඉස්සකෝ මේ ධෝනි ප්‍රෙග්නන්ට් වෙලා ආ කරවිල ඉල්ලනවා පොඩ්ඩක් අඩුවෙන් කරට සම්බලයක් ගහලා දෙනවා. එලකිට හදමු. ඩෝන් ගහලා දෙන්න. අපි හොඳට හැදුණු කරවිල ගෙඩි දෙකක් ගන්නවා. ඊට පස්සේ අපි ඒක හරි මැදින් පලා ගන්නවා යාළුවා. පලාගත්ත කරවිලයක අපි පොඩි පොඩි පෙති කපා ගන්නවා. කපාගත්ත කරවිල ටික අපි මෙන්න මේ වගේ භාජනයකට දා ගන්නවා. ඉතලාම අපි අම්මිරිස් පොඩියට කපා ගමු. What is this මචං? තක්කාලි පොඩියට කපා ගමු. මේක රතු ලුණු තමයි දාගන්න ඕනේ. කපාගත්ත කරවිල පෙතියකට අපි ලුණු ටිකක් දාලා ඉවර වෙලා ඒකට උණු වතුර ටිකකුත් දාලා ඉවර වෙලා චූටි වෙලාවක් තියලා මිරිකලා ගන්න. විශාල කරදරයක් වුණා නේ. මේ මිරිකගත්ත කරවිල ටික අපි මද ගින්දරේ ඇද ගන්නවා. අපි බැද ගන්න යන්නේ. මෙන්න මේ පාරට ආවට පස්සේ අපි කරවිල එක බා ගන්නවා. මෙතනම් පට්ටම වැස්සක් තියෙනවද? අපි චිල් එකේ කරවිල සම්බලේ ගහමු. සුපිරි ඇස්ස. මේ තියෙන අපි බැදගත්ත කරවිල එක. අපි බැදගත්ත කරවිලයකට තක්කාලි, අම්මිරිස්, කුණු ටික එකතු කර ගන්න ඕනේ. ඉවලයි මහත්තයෝ. විශාල වශයෙන් රස වැඩි කර ගන්න ඕන නම් උඹලකට දාන්නම ඕනේ. අපි කෑම එකේ රස තවත් නැවුම් කරගන්න අපි දාගන්න ඕනේ හිඟ කපාගත්ත කරවිල ටික. තේරෙනවද? ගොඩක් දෙනෙක් කරන්නේ දෙහි මේකට මිරික ගන්න එක. ඒ වුණාට මම ටිකක් විතරට කියන්නේ මේක පොතුත් එක්ක දාලා හොඳට අනා ගන්න. එතකොට මේකේ තැඟිරිත් එක්ක මේ ක්වොලිටි තවත් අඩු වෙනවා. ඒක තමයි වැදගත් එක. හරිද? ඒක ලුණු ටිකක් දාගන්න. දැන් අපි මේක හොඳට අනා ගන්නවා. හෙලෝ මල්ලි, ඔයාගේ වැඩේ නම් හරි. දැන් ආව නම් අරන් යන්න පුළුවන්. අද සබ